සාංගික දෙයක් වගේ රුපියලක් ප්‍රශ්නයක් වෙන්න දෙන්නේ නැහැ බේර ගන්නවා කියලා පොරොන්දුනේ වෙන කවුරුත් නෙමෙයි. දැන් අර සාංගික දේපොළ වලට මොකද වෙලා තියෙන්නේ? ඒවට සාදු සාදු කියපුවාට මොකද වෙලා තියෙන්නේ? දැන් මොකද රටේ තත්ත්වය? ඔබ විශ්වාස කරනවද මේ සල්ලි අපිට ආයි හම්බ වෙයි කියලා? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. ආණ්ඩුවේ ඡන්ද දුන්නාට මං කියන්නේ සලාව ගන්න කියලා. අර කියවටක් තියෙනවනේ උපන්දාසෙට කරපු බවට බරක් වැන්දුක් කැඩෙන්නේ කියලා. ආණ්ඩුවේ ඡන්ද දුන්නාට මං කියන්නේ කැලණි විහාරයට ගිහලා පව් සභා කරගන්න කියලා. ආතිල්ද ඔයාලට ඩොලර් මිලියන 2.5ක් මහදමාලේ හොරා කාලා. හෙන ගහන්න ඕන. පක්ෂයේදී බොරදියේ මාළු මරන්න හදනවා. නමුත් ඩොලර් මිලියන 2.5 වගේ දේවල් අපි හිතන්නේ රජයේ ආශිර්වාදයට වෙච්ච දේවල් කියලා. හැබැයි යම් කිසි තැනක යම් කිසි දුර්වලතාවයක් නිසා ඒක නොවිය යුතු දෙයක් සිද්ධ වෙලා තියෙනවා. හැමදෙරු ගැන විශ්වාසයක් නැහැ. කොටින්ම ජනාධිපතිරයා ගැන විශ්වාසයක් නැහැ. මේ කණ්ඩායම ඉල්ලා අස් වෙලා පුළුවන් අයට මේ රාජකාරී බාර දෙන්න කියන ඉල්ලීම තමයි මේ වෙලාවේ කරන්නේ. විලිලැජ්ජ සහගත තත්ත්වයක් තමයි රටට උදා වෙලා තියෙන්නේ. වැඩේ කියන්නේ මෙච්චර කල් ආණ්ඩු කරපු රට බංකොලොත් කරපු පහුගිය රජන් වල කැබිනට් ඇමතිකම් දරපු පරාද වෙච්ච හිටපු මැතිවමතුරු දැන් ඇවිල්ලා උන්ගේ කාලේ කිසිම හොරකමක් කරුන්නේ නැහැ. හරිම පාරිශුද්ධ විදිහට වැඩ කරා වගේ දැන් මෙතන ඇවිල්ලා මාධ්‍ය සාකච්ඡා තියෙනවා. අපේ කාලේ නම් එහෙම උන්නේ නැහැ. මුදල්ඇමතුමා මුදමතන්ස ලේකම්තුමා ඉල්ලාස් වෙන්න ඕන ආණ්ඩුව ගෙදර යන්න ඕනේ. තන්දර ගොඩයි. මේ මහ බැංකුව කැඩුව එකෙත් වහරික වාර්තාවක මහ බැංකුවේ පාඩුව මෙච්චරයි කියලා අදටත් හොයාගෙන නැහැ. අවසානයේදී නඩු තීන්දුව තියුනේ බිලියන 8.5යි කියලා. නමුත් අපේ රජය විසින් ඒගොල්ලන්ගේ මුදල් බිලියන 12ක් අපි බැංකුගත කළා. අපි කියන්නේ මහ බැංකුව මගින් සීල් කළා දෙවුණා. ඒ නිසා ආණ්ඩුවට සතපහක්වත් එකකින් වංචාවක් උනේ මේ පාඩුවක් උනේ නැහැ. ඕකේ. ඇත්තයක්. පක්ෂ කට්ටිය ආණ්ඩුවේ ඉන්නකොට හැක් කරානේ වෙනම මහ බැංකුව හැක් කරානේ ටෙන්ඩර් වලින් හැක් කරා අමාත්‍යාංශ හැක් කරලා සල්ලි සාක්කුවේ දාගත්තානේ. දැන් ඒගොල්ලෝ හිතන් ඉන්නවා හරි දැන් අන්න අපිට අවස්ථාව අන්න දැන් ආණ්ඩුවේ හැක් කරලා සිස්ටම් එකෙන් සල්ලි අරගෙන ඒ නිසා දැන් ඔන්න අපිට හිට ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා. දේශපාලන වශයෙන් මියමින් තිබෙන විපක්ෂය විපක්ෂ නායකයෙකුත් නැතුව නේද කිරිකෙටි දරුවෙක් වගේ දාගත්තු විපක්ෂ නායකයෙක්ගේ නායකත්වයෙන් තියෙන අපේ අසංවිධිත සුන්බුනලා තියෙන විපක්ෂයට ආණ්ඩුකරණයේදී අපි අනිවාර්යයෙන්ම මුහුණ දෙන තාක්ෂණික ප්‍රශ්න ඒ වගේම යම් සිස්ටම් වල මතුවෙන ගැටලු විසින් ඒගොල්ලෝ යම් අලුත් පණක් ගන්න උත්සාහ කරනවා. නමුත් මේ මියගිය මිනිස්සෙකුට ආයෙ ඔක්සිජන් දෙන්න බෑනේ. මේ ආණ්ඩුව කරගෙන යන මේ පිරිස ඔබ විශ්වාස කරනවද ඔබේ දේපල මේ විදියට ෂොට් එක දීලා යනකම් බලාගෙන ඉන්න පුළුවන් ආණ්ඩුවක් එහෙම බලාගෙන ඉන්න පුළුවන් මුදල් ඇමති කෙනෙක් තව දුරටත් වගකීමක් දරන්න පුළුවන් තරමේ හැකියාවක් තියෙන පුද්ගලෙක් කියලා ඔබ විශ්වාස කරනවා. ඕගොල්ලෝ මහ බැංකුව හැක් කරපු එකයි මේකයි අතර ලොකු වෙනසක් තියෙනවා. මේක අභ්‍යන්තර වැඩක්ද එළිය වැඩක්ද කියන එක ඉස්සරහදී එළි වෙයි. හැබැයි ඔබ හිතන් ඉන්නවා නම් මේ හැක් කිරිල්ලයි ඕගොල්ලෝගේ හැක් කිරීමයි එකයි කියලා ඒක එකක් නෙවෙයි කියන එක ජනතාව තේරුම් ගන්න තියෙනවා. කන්ටේනර් 323 ප්‍රශ්නය ආවා ඒක යට ගැහුවා. එතන වංචාවක් දූෂණයක් වෙලා නැහැ කියලා කිව්වා. ගල්අඟුරු මේ මහ දවාලේ පේනවා ගල්අඟුරු වංචාවක් වෙලා කියලා. මහ බැංකුව මංකොල්ල කාපු අර්ජුන මහේන්ද්‍රන්ව අල්ලන්න ආපු ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා වෙලා ඉන්න කාල සීමාව තුළ මහ දවාලේ මිලියන 2.5ක් මොකක්ද උනේ කියලා ප්‍රශ්නයක්. දැන් කවුද මේකට වග කියන්නේ? ඒක හරි කියන්නේ නෙමෙයි කතා කරන්නේ. එතන ප්‍රශ්න වෙලා තියෙන්නේ නිලධාරීන් වැඩි හරි කරපු නැති එක. හැබැයි ඔයාලගේ කාලේ ඔයාලා තමයි හොරකම් කරේ. කොටි ගණන් වල නෙමෙයි ඩොලර් මිලියන ගණන් වලින්. ඒක නිසා තමයි රටට කියලා උනේ. මම රටේ ජනතාවට විශේෂයෙන් මතක් කරනවා මේව ලේසියෙන් අතාරින්න එපා. අපේ රටේ විපක්ෂයත් ආයි නැගිටවන්න පුළුවන් විපක්ෂයක් නෙමෙයි. දේශපාලන වශයෙන් මියගිය එකක්. නෝන් අන්තිම වතාවට try කරනවා මේ මතුවෙන සමහර ගැටලු මතු කරලි වෙලා දේශපාලන වශයෙන් නම් පණක් ගන්න. මහ බැංකුවේ ඩොලර් මිලියන 2.5 මේ හොරා කාලා තියෙන්නේ. සියලුම ජනතාව එකතු වෙලා පාරට බහින්න අපි සූදානම්ෙන් ඉන්නවා. ජනාධිපතිතුමනි මුදල් අමාත්‍ය ධූරයෙන් පළමු ඔබතුමා ඉන්නේ. විපක්ෂයෙන් උන්ගේ අතින් කිසිම වැරද්දක් වුණේ නැහැ වගේ ඔය විපක්ෂය දැන් කෑ ගහන එකකටවත් ඔය ඩොලර් මිලියන 2.5 ගැන කතා කරන්න පුළුවන්. හැබැයි සුද්ධවන්ත වගේ අපේ කාලේ නම් එහෙම උන්නේ නැහැ. මුන් හොරු කියන තැන ඉඳන් ඔයාලට කතා කරන්නයි තියන්නේ. කලින් හිටපු අය බිලියන ගණන් ඩොලර් මිලියන ගණන් චා කරා. මේ විපක්ෂයේ උන්ට රෙද්දක් යනවා මේ ගැන කතා කරන්න බෑ. මොකද උන් ගහලා තියෙන්නේ ඩොලර් මිලියන 25 30 40 50 60 500 ගණන් වලින් ගහලා තියෙන්නේ. හරි ලස්සනයි very good ඒක තුනක් මතක් කරලා දෙන්න. අර්ථ සාධක අලමුදලට අත ගහපු නිසා ඒකෙන් හටට වෙච්ච පාඩුව රුපියල් බිලියන 8ක් විතර. අසූචි පෝරණ වගේ නලා පෝර ඇටයක්වත් හටට වාන්න නැතුව ඒක කැන්සල් කරලා යවපේකේ උන්ට ගෙවපු මුදල විතරක් ඩොලර් මිලියන 6.9ක්. රුප්පකට එයාපස් ගන්න දෙන නිසා රටට පාඩු වෙච්ච මුදල ඩොලර් මිලියන 98ක්. රාජපක්ෂ සමයේ හිටපු මහ බැංකුව අධිපති අජිත් කබ්‍රාල් රටට පාඩු කරපු මුදල ඩොලර් මිලියන 500ක්. තව ඕන තරම් දේවල් තියෙනවා කියන්න. ඒවා වෙනස් මේවා වෙනස්. මුළු
මුළු ඉතිහාසයක් පුරාම දේශපාලන මැදිහත්වීම් කරලා ජනාධිපතිවරු, අගමැතිවරු, මුදල් ඇමතිවරු, ඇමතිවරු මැදිහත් වෙලා කරපු දූෂිත ගණදුණු ඒගොල්ලෝ සමාන කරන්න හදනවා මේ තාක්ෂණිකව මතුවෙන ආණ්ඩුකරණයේදී තාක්ෂණිකව මතුවෙන ගැටලු වලට. රටේ ජනතාවට මතක් කරනවා පොහොට්ටුවේ ආණ්ඩුවක් තුල අනිවාර්යයෙන්ම මේ ජනාධිපතිවරයාගේ මේ සිද්ධිය සම්බන්ධ වීම සම්බන්ධව පරීක්ෂණය කරලා අනිවාර්යයෙන්ම මේ වර්තමාන ජනාධිපතිවරයාට දිය යුතු දඬුවම් ජනතාවගේ මුදල් මහ දවාලේ මංගොල්ල කෑමට සම්බන්ධ වෙලා තියෙනවා නම් අපේ ආණ්ඩුවක් තුල අනිවාර්යයෙන්ම මේ ජනාධිපතිවරයාට දඬුවම් දීමේ වැඩපිළිවෙලේ අපි ඉන්නවා කියන කාරණාව මතක් කරගන්න. රජය නිකන් උඩ බලාගෙන හිටියත් ආපහු රට විනාශ කරලා අවුරුදු 75ක් කාලා රට හූරා කාලා පුළුවන් තරම් එහෙම කරපු අයට නම් ආපහු බලය ලබා දෙන්න තරම් මං හිතන්නේ මේ රටේ ජනතාව මොඩ වෙයි කියලා. ජනතාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එවැනි වරදක් නම් අත්තරදීමකින් හරි එහෙම දෙයක් කරන්න පාපහු. ඒක අර සුන්බුන් වෙලා තියෙන විපක්ෂයට ඔක්සිජන් ගන්න උත්සාහ කරන කවදාකවත් වෙන්නේ නැහැ. ජනතාව අතරින් මුළුමනින් වුණ ඈත් වෙච්ච බලවේගයක් අපි රටේ ජනතාවට යෝජනා කරන්නේ ආණ්ඩුකරණයේදී අපේ තුලින් මතුවෙන ගැටලු අඩුපාඩුකම් තියෙන පුළුවන්. අපි ඒකට විවෘතයි. අපි ඒක වෙනස් කරගන්නවා. වෙනස් කරගන්නමින් ඔබ බලාපොරොත්තු වෙන ඒ අවංක පාරදෘශ්‍ය පාලනය අපි නිර්මාණය කරන එක ස්ථිරයි. අපි යන්නේ ඒ සංවර්ධනයේ දිශාවට අපි යන්නේ. ඔබට අපිට වඩා හොඳ ආණ්ඩුකරණයක් අවශ්‍ය නම් ඔබ අපිට වඩා හොඳ මිනිස්සු හොයාගන්න. අර පැරණි දූෂිත ගඳ ගහන මෙරට බංකොලොත් කරපු මිනිස්සුන්ට ඉන්න හිටින්න තැනක් නැති කරපු බංකොලොත් රටක් කල්ලිවල මිනිස්සුන්ට බෙහෙත් ටික ආහාර ටික ඒ වගේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ටික නැති කරපු මේ මුළු රටක් බංකොලොත් කරපු හොරු නඩයක් නැවත එකතු වෙලා මේ ජනතාව මනස වෙනස් කරන්න හදන එක කවදාකවත් ජනතාවකට අහු වෙන්නේ නැහැ. මට මතකයි අම්මන්තොට හදනවා කිව්වහම අම්මන්තොට ලොකු ගලක් තියෙනවා. ඔක හදන්න බෑ කියලා කිව්වා. මට මතකයි මිලින්ද මහින්ද මහත්තයා අම්මන්තොට වරාය හදලා ඇවිල්ලා ඇහුවා අනුර කුමාර දිසානායකෙන් ගල කැපුවලු. දැන් ගල කැපුවේ කවුද දන්නේ නැහැ. කලිල් වෙන්නේ. එතකොට ඒ වගේ ප්‍රබන්ධ බොරුගතපු කණ්ඩායමකට රාජ්‍ය පාලනය ලබා දීලා මිනිස්සු ලොකු වරදක් කරගත්තා. උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කරන්න ගිහිල්ලා පෙළපොත වැලපොතක් කරපු අය මේක කරයි කියලා ඔබ විශ්වාස කරනවා? මේ ගැඹුරු සංකීර්ණ කාරණා පිළිබඳව මේ මතුවලා තියෙන තත්ත්වයන් පිළිබඳව ඔවුන්ගේ තියෙන දේශපාලන විග්‍රහ සජිත් ප්‍රේමදාස මහත්තයා විශේෂයෙන්ම අපිට ඒකින් ඔප්පු වෙනවා මේ සකල දේශවාසී ශ්‍රී ලාංකිකයන් ඔප්පු වෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වහා වේගවත් කළ යුත්තේ ඇයි කියලා. මේ වගේ දරුවෙක් නම් බිහි වෙන්නේ විපක්ෂ නායක වගේ දරුවෙක් නම් මේ අපේ රටේ මේ අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වෙන්නේ. උත්තරම අපි බය හිතෙන්න ඕනේ. මේ ඉරණම අපේ දරුවන්ටත් වෙන්න පුළුවන් අනාගතයේදී. විපක්ෂය වනාහි ජනතාවගේ මුරබල්ලාය. දැන් විපක්ෂයේ කාර්යභාරය කරන්නේ නැහැ නේ. විපක්ෂය කරන්න ඕනේ මොකද්ද? රටේ ජනතාව ආරක්ෂා කිරීමේ කාර්යභාරය විපක්ෂයට තියෙන්නේ. දැන් විපක්ෂයේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න බැරුව විපක්ෂයේ ඉන්නේ කියන කාරණාවට පැහැදිලි මතක් කරන්න ඕනේ. අපි අහන්නේ දැන් කවුද විපක්ෂ නායක? දැන් විපක්ෂ නායකයන් කරන කටයුතු කරනවද? මේ විපක්ෂ නායකයා මේ ජාත්‍යන්තරයේ තියෙන අවියාවුද ගැන මෙහෙ සඳහන් කළ වැඩක් නැහැ. රටේ ජනතාවට වෙන හානිය පිළිබඳව තමයි විපක්ෂ නායකවරයා කතා කරන්න ඕනේ. සජිත් මෙලෝ දෙයක් ගන්නෑ. ඔව්.